අද මං ඔයත් එක්ක කතා කරන්නේ මම වීඩියෝස් 3කින් ඔයාලට ට්‍රෝමා ගැන ලොකු දේවල් ටිකක් එක්ස්ප්ලেইন කරා. මොකද්ද ට්‍රෝමා එකක් කියන්නේ? කොහොමද අපි ට්‍රෝමා එකක් කියලා අඳුනගන්නේ? ඒ වගේ ගොඩක් දේවල් ගැන මං වීඩියෝස් 3කින් ඔයාලට එක්ක කතා කරා. මං හිතනවා ඒක ගැන අවබෝධයක් ඔයාලට දැනටත් ඇති. ලොකු අවබෝධයක් ඇති. අද මට හිතුණා පුංචි දෙයක් කියන්න කොහොමද අපි ට්‍රෝමා එකකින් එළියට ආවා. අපිව හේල් වෙලා කියලා අපි දැනගන්නේ. ට්‍රෝමා එකක් කියලා ඔයා දෙයක් හඳුනගත්තු නම් ඒක දැන් තවදුරටත් මට ප්‍රශ්නයක් නෙමෙයි. මං එතනින් එළියට ඇවිල්ලා මං හීල් වෙලා කියන එක මං සුවපත් වෙලා ඒක තවදුරටත් මට ප්‍රශ්නයක් නැහැ කියන එක ගැන ඔයා දැනගන්න කොහොමද? ට්‍රෝමා එකක් කියන එක අපිට ඕනම කාලෙක ඇති වෙන්න පුළුවන්. ඒක ජීවිත කාලෙම තියෙන්නත් පුළුවන්. ජීවිතේ පොඩි වයසකදී ඇතිවෙච්ච ට්‍රෝමා එකක් ඔයා වයසට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒක බලපෑමට තියෙන්න පුළුවන්. හැබැයි අපි එක අවබෝධ කරගෙන එතනින් එළියට එන්න කළ යුතු දේ කළොතින් ඒක ඔයාගේ ජීවිතයට බලපෑමක් නෙගටිව් බලපෑමක් ඇති වෙන්නේ නැතුව ඔයාට එතනින් එළියට එන්න පුළුවන්. ඒක තවමත් ඔයාගේ හිත රිද්දනවා, ඔයාට ප්‍රශ්නයක් ඇති කරනවා, ඔයාව රිද්දනවා, ඔයා එකත් එක්ක ස්ට්‍රගල් කරනවා කියලා ඒ කියන්නේ තවමත් එක ට්‍රෝමා එකක් විදිහට ඔයාගේ හිතේ තියෙනවා. හැබැයි ඒ සිද්ධිය ඒ පුද්ගලයන් ඔයාට මතකයි. ඒක තවමත් මතකේ තියෙනවා. හැබැයි ඒකෙන් ඔයාගේ හිත රිදෙන්නේ නැහැ. ඒකෙන් ඔයාගේ හිත රිදෙන්නේ නැහැ. ඒක ඔයාගේ ජීවිතයට තවදුරටත් බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ට්‍රෝමා එක හීල් වෙලා. ඒ දේවල් මතකේ තියෙනවා. හැබැයි ඒ දේවල් කොච්චර මතකෙට ආවත් ඔයාට ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ජීවිතයට, ඔයාගේ තීරණ වලට, ඔයාගේ ක්‍රියාකාරකම් වලට, ඔයාගේ ඩිසිෂන් වලට, ඔයාගේ ෆීලිංග්ස් වලට කිසිම බලපෑමක් නැහැ කියලා කියන්නේ ඔයා ඒකෙන් සුවපත් වෙලා, හීල් වෙලා, ඔයා එතනින් එළියට ඇවිල්ලා. ඉතින් හැම දෙයක්ම දිහා ඔයා අවබෝධයෙන් බලන්න ඔයා තුළ තියෙන ඔයාගේ සිතුවිලි, ඔයාගේ ක්‍රියාවන්, ඔයා කරන කියන දේවල් ඔයාගේ සාමාන්‍ය ජීවිතයට සාමාන්‍ය ජීවිතේ ගලාගෙන යද්දී ඒ දේවල් ඔයාට බලපෑමක් වෙනවද නෙගටිව්ලි? එහෙමනම් ඔව් ඒ බලපෑම ඔයාට තවමත් තියෙනවා. ඔයා හීල් වෙලා නැහැ. එහෙමනම් හීල් වෙන්න ඔයා කළ යුතු දේවල් ටික හිමින් සීරුවේ හිමින් කරන්න රෂ් එකක් නැතුව. මොකද ඒකට ටයිම් එකක් ගන්නවා. තුවාලයක් වුණාම තුවාලේ අපිට ඕන වෙලාවට සනීප වෙන්නේ නැහැ. ඒක සනීප වෙන්නේ ටයිම් එකත් එක්ක. ඒක හින්දා ඔයා ඒ ටයිම් එක දෙන්න. ඒ ටයිම් එක දෙන්න ඒක හීල් වෙන්න. ඒක සුවපත් වෙන්න. ඒකට ටයිම් එකක් ඕනේ. හැබැයි ඔයා පුෂ් කරන්න එපා ඔයාව. කොහොමද ට්‍රෝමා එකකින් එළියට එන්නේ? කොහොමද හීල් වෙන්න? මොනවද අපි කරන්න ඕනේ කියන එක මම වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් ඔයා බලන්න. බලපු නැති කෙනෙක් නම් ආයෙ බලන්න. බලපු කෙනෙක් වුණා ආයෙ බලන්න. එතකොට මම කියන සමහර තැන් ඔයාට ඒ වෙලාවේදී තේරුන්නේ නැති දේවල් තියෙනවා නම් ආයෙ බලද්දී ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාගේ ජීවිතේට කිසිම දෙයක් බලපෑමක් වෙන්න දෙන්න එපා. මොකද ඒ බලපෑම් වලින් ජීවිතේ ආපස්සට යන්නේ, ජීවිතේ පරාද වෙන්නේ, ජීවිතේ විඳවන්නේ, දුකෙන් ඉන්නේ ඔයා විතරයි හින්දා. මොකද ඒ දේවල් කරපු අය ඒ වෙච්ච සිදුවීම් ගිහිල්ලා ඉවරයි. ඒවා අතීතයට එකතු වෙයි. හැබැයි ඔයා තවමත් ජීවිතේ ආපස්සට යනවා වෙන්නේ නැති ඒ දේවල් එක්ක විඳවමින්. එහෙම වෙන්න දෙන්න එපා. ඔයාගේ ජීවිතේට වටිනකමක් දෙන්න. ට්‍රෝමා එකකින් හීල් වුණා කියලා දැනගන්නේ ඔයාට ඒ පුද්ගලයන්, ඒ සිද්ධීන්, ඒ සිදුවීම් කොච්චර මතකෙට ආවත් ඒ දේවල් මතකයක් විතරයි. ඒ ගැන කිසිම ෆීලිං එකක් නැහැ. ඒ ගැන කිසිම හැඟීමක්, ඒ දේවල් වලින් මගේ ජීවිතේට කිසිම බලපෑමක් නැහැ කියන එක ඔයාට දැනෙනවා නම්, ඒ දේවල් වලින් ඔයාගේ ජීවිතේට වෙච්ච දේවල් ගැන බයක් තවදුරටත් ඔයාට නැහැ කියලා දැනෙනවා නම්, කේන්තියක්, දුකක්, තරහක් තවදුරටත් නැහැ නම්, ඉතින් ඔයා හීල් වෙලා. ඉතින් පුංචි දේවල් ඇති තවමත් ඔයාගේ හිත පාරන, ඒ පුංචි පාරන දේවල් තුවලිනුත් එළියට එන්න කරන්න ඕන දේවල්. ඉතින් මං වත් එක කතා කරලා තියෙන නිසා ආයෙ මං කතා කරන්නේ නැහැ. ඔයාගේ හීලින් ප්‍රොසෙස් එකේ නම් තවමත් ඉන්නේ. ඔයාගේ හැම වේදනාවක්ම, හැම
ඔයාගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනටම විසඳෙන්න කියලා මම විශ් කරනවා. තවමත් හීලින් ප්‍රොසෙස් එකේ ඉන්න කෙනෙක් නම් ඔයා. අපි හැමෝගෙම ජීවිතවල කොයි තැන්වලදී හරි අපි තුවාල කරගෙන තියෙනවා. ඒ දේවල් ජීවිතයට අත්දැකීමක් විතරක් කරගන්න. ඒ දේවල් මතකයෙන් අමතක කරන්න උත්සාහ කරන්න එපා. මොකද අමතක කරන්න උත්සාහ කරන්න ඒ දේවල් මතකයක් වෙලා අපිව තව තවත් තුවාලේ පාරන එක, තුවාල වෙන එක, තුවාලේ රිද්ද ගන්න එක, ඒ දේවල් එක අපි රිද්ද ගන්න එක වෙන්නේ. ඒක මතකයක්, ඒක අත්දැකීමක්, ඒක පාඩමක්. කරගත්තතින් ඔයාට ඉක්මනින්ම සුව වෙන්න පුළුවන්. හීල් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට good luck.